හරි. අද අපේ මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ අපේ රටේ අනාගතය වෙනස් කරන්න පුළුවන් තරමේ මාර්ම වැදගත් නිල වැඩපිළිවෙලක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන. ඇත්තටම මේක නිකම් බාහිර ක්‍රියාකාරකමක් හරි පාසල් සමිතියක් හරි නෙවෙයි. මේකෙන් කරන්නේ සම්පූර්ණ පාසලම පුංචි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරන එක. හරියට අනාගත නායකින් බිහි කරන විධිමත් පුහුණු කන්දවරක් වගේ. අද අපි මේ විග්‍රහය ගෙනියන්නේ ප්‍රධාන පියවර 5ක් ඔස්සේ. 1. වැඩසටහනේ මූලික අරමුණු. 2. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ව්‍යුහය. 3. අමාත්‍යාංශ 10 සහ වගකීම්. 4. නාම යෝජනා සහ මැතිවරණය. සහ අවසාන වශයෙන් 5. පාර්ලිමේන්තුව රැස්වීම. මේකෙන් අපිට පුළුවන් මේකේ සමස්ත දැක්මේ ඉඳලා පුංචිම මැතිවරණ නීතිය දක්වා හැමදේම තේරුම් ගන්න. 1. වැඩසටහනේ මූලික අරමුණු. ඉතින් අපි මේ කතා කරන නීති රීති ව්‍යුහයන් මොකක්වත් කවුරුත් හිතලා හදපු දේවල් නෙවෙයි. මේ හැමදේම පදනම් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය 2019 අවුරුද්දේ නිකුත් කරපු අංක 03/2019 කියන නිල චක්‍රලේඛය මතයි. මුළු රටේම පාසල් වලට මේ සඳහා නෛතික රාමුව හැදෙන්නේ මෙන්න මේකෙන් තමයි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේකේ අරමුණ. මේක නිකම්ම ළමයි ටිකක් එකතු වෙලා කතා කරන තරක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ, නීති ආධිපත්‍ය, ඒ වගේම සමාජ සහජීවනය කියන දේවල් ළමයින්ට ප්‍රායෝගිකව අත්විඳින්න දෙන ජීවමාන විද්‍යාගාරයක්. ඒ කියන්නේ අනාගත පුරවැසියන්ව ජාතිය ගොඩනගන වැඩේට පාසලේ දීම සූදානම් කරනවා කියන එකයි. මේ වැඩසටහන ඇත්තටම ප්‍රධාන මට්ටම් 4කින් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි පාසල් මට්ටම, කලාප මට්ටම, පළාත් මට්ටම සහ ජාතික මට්ටම. හැබැයි අද අපේ මේ විග්‍රහයේදී අපි සම්පූර්ණ අවධානය යොමු කරන්නේ මේ මුළු වැඩසටහනේම අත්විවරම වෙන පාසල් මට්ටමේ පාර්ලිමේන්තුව කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන විතරයි. 2. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ව්‍යුහය. දැන් පාර්ලිමේන්තුවක් කිව්වම ආසන ගානක් තියෙන්න එපයි නේද? මේකේ තීරණය වෙන්නේ පාසලේ ඉන්න මුළු ළමයි ගාන අනුව. උදාහරණයක් විදිහට ළමයි 2500කට වඩා ඉන්න ලොකු පාසලක නම් මුළු නියෝජිතයෝ 150ක් පත් වෙනවා. ඒකෙන් 60ක් එන්නේ 6-9 ශ්‍රේණිය වලින්, අනික් 9 එන්නේ 10-13 ශ්‍රේණිය වලින්. ඒ කියන්නේ පාසල කොච්චර පොඩි වුණත් ලොකු වුණත් මේක හැදෙන්නේ ඊටමත් නිශ්චිත ගණිතමය ක්‍රමවේදයකට. හැබැයි ප්‍රායෝගිකව සමහර පාසල්වල ඔය කියන අනුපාතයට හරියටම ළමයි නැති වෙන්න පුරුවන්නේ. අන්න ඒ වගේ වෙලාවට විදුහල්පතිතුමාට පුළුවන් මේ නියෝජිත ගාන පොඩ්ඩක් වෙනස් කරන්න. හැබැයි එහෙන කළත් කඩන්න බැරි එකම එක නීතියක් තියෙනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම 10-13 ශ්‍රේණිවල ඉන්න ජ්‍යෙෂ්ඨ සිසුන්ට බහුතර බලයක් තියෙන්නම ඕනි කියන එක. ළමයි පාර්ලිමේන්තුව ගෙනිච්චට මේකේ පරිපාලන කටයුතු යන්නේ ගුරු මණ්ඩලය හරහා. හරියට ඇත්ත පාර්ලිමේන්තුවක් වගේම තමයි. නිල බලයෙන්ම මේකේ මහලේකම් වෙන්නේ පාසලේ විදුහල්පතිතුමා. ඊට පස්සේ සංවර්ධන, පරිපාලන සහ විනය කියන අංශභාර නියෝජ්‍ය මහලේකම්වරු විදියට අදාළ විෂයභාර ගුරුවරු පත් වෙනවා. ඒ කියන්නේ අවසාන බලය තියන්නේ විදුහල්පතිතුමා අතේ. 3. අමාත්‍යාංශ 10 සහ වගකීම්. පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ඇතුලේ හරියටම අමාත්‍යාංශ 10ක් තියෙනවා. මේ 10 කියන ඉලක්කම ගොඩක් වැදගත්. මොකද මුළු පාසල් පද්ධතියම තියෙන හැම අවශ්‍යතාවයක්ම කව වෙන විදිහට තමයි මේ අමාත්‍යාංශ 10 බෙදලා දීලා තියෙන්නේ. අපි නිකමට වගේ මේ අමාත්‍යාංශ කීපයක් අරන් බලුවොත් ශිෂ්‍ය විනය හා සුබසාධන, නිපුණතා හා නවනිපැයුම්, සෞඛ්‍ය හා ක්‍රීඩා, කෘෂිකර්ම හා පරිසර වගේම භෞතික සම්පත් හා ආපදා කළමනාකරන අමාත්‍යාංශයේ පවා මේක තියෙනවා. හිතලා බලන්න මේ ළමයි පාසලේදීම පුරුදු වෙන්නේ සැගෑ ලෝකයේ තියෙන දැවැන්ත ප්‍රශ්න කොහොමද කළමනාකරණය කරන්න කියන එක නේද? මෙතන තියෙන මාරම සාධනීය කාරණාව මේකයි. මේ පාර්ලිමේන්තුව කියන්නේ අර ඡන්දෙන් දිනපු ළමයි ටිකට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. පාසලේ ඉන්න හැම ළමයෙක්ම තමන්ගේ කැමැත්ත අනුව මේ අමාත්‍යාංශ 10න් එකක ක්‍රියාකාරී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නම ඕනේ. ඒ කියන්නේ මුළු පාසලම එකම කණ්ඩායමක් වගේ තමයි වැඩ කරන්නේ. එමනම් මේ ඔක්කොම අහන් ඉද්දී අපිට එන ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි මෙතරම් වගකීම් ගොඩක් දරන්න එන මේ නියෝජිතයින්ව හරියටම තෝරගන්නේ කොහොමද කියන එක. 4. නාම යෝජනා සහ මැතිවරණය. මේ මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පියවර 4කින් සමන්විතයි. පළවෙනියටම විදුහල්පතිතුමා ඇතුළු 5 දෙනෙකු ගංජුත් මණ්ඩලයක් හරහා නාම යෝජනා බාර ගන්නවා. ඊට පස්සේ නිල වශයෙන් ප්‍රචාරක කටයුතු පටන් ගන්නවා. ඊළඟට මනාප දෙකක් සහිත ඡන්දය ප්‍රකාශ කිරීම සහ අන්තිමට ඡන්ද ගණනය කරලා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සිද්ධ වෙනවා. මේකේ ප්‍රචාරක කටයුතු වලට තියෙන නීති නම් ඇත්තටම ගොඩක් තදයි.
ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ අතින් ලියපු දැන්වීම් විතරයි. ඒවත් ගහන්න පුළුවන් පාසලෙන් වෙන් කරලා දෙන දැන්වීම් පුවරුවල විතරමයි. print කරපු post ගහන්න පිටින් සල්ලි වියදම් කරන්න බාහිර අයගේ උදව් ගන්න සම්පූර්ණයෙන්ම තහනම්. ඒකෙන් හැම අපේක්ෂකයෙකුටම සල්ලි බලය නැතුව ඊටමත් සාධාරණව තරඟ කරන්න පුළුවන් පසුබිමක් හැදෙනවා. දැන් බලමු මේ ඡන්දය දෙන විදිහ. විදුහල්පතිතුමා තමයි මැතිවරණ කොමසාරිස්. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ මනාප දෙකේ කතාව. ඡන්දය දාන හැමෝටම හරියටම මනාප දෙකක් හම්බ වෙනවා. ඒකෙන් එකක් අනිවාර්යෙන්ම 6-9 ශ්‍රේණි කාණ්ඩයේ කෙනෙකුට දෙන්න ඕනේ. අනිත් එක අනිවාර්යෙන්ම 10-13 ශ්‍රේණි කාණ්ඩයේ කෙනෙකුට දෙන්නම ඕනේ. ඒව නොකොලොත් ඒ ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා. මේ ඡන්දය හරියටම සාධාරණව වෙනවද කියලා බලන්න පාසලේ ගුරුවරුන්ට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණයත් වේකඩ ලැබෙනවා. ඒකෙන් මේ සමස්ත ක්‍රියාවලියම විනිවිදභාවයේ උපරිමයෙන්ම ආරක්ෂා වෙනවා. පස්වෙනි කොටස පාර්ලිමේන්තුව රැස්වීම. මෙන්න මේක තමයි මන් දැක්ක අපූර්වම දේ. මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇතුලේ ජාතික දේශපාලනයේ වගේ විරුද්ධ පක්ෂයක් හෙවත් විපක්ෂයක් කියලා එකක් නැහැ. පත්වෙන හැමෝම සමානව දෙපැත්තට බෙදිලා මුහුණට මුහුණලා වාඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ පක්ෂ ભેද මොකවත් නැතුව හැමෝම එකමුතුවෙන් කටයුතු කරනවා කියන එකයි. මේගොල්ලන්ගේ පළවෙනි රැස්වීම ගොඩක් විධිමත්ව තමයි සිද්ධ වෙන්නේ. මුලින්ම හැමෝම විදුහල්පතිතුමා ඉස්සරහා දිවුරුම් දෙනවා. ඊට පස්සේ කතානායකවරයාව තෝරගන්නවා. ඊළඟට අග්‍රාමාත්‍යවරයාව පත් කරගන්නවා. අවසාන වශයෙන් තමයි අපි අර කලින් කතා කරපු අමාත්‍යාංශ 10 නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ. හැබැයි මේක අමතක කරන්න එපා. ළමයින්ට මේකේ කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබත් පාර්ලිමේන්තුවේ හැම වැඩක්ම පාසලේ සාමාන්‍ය නීති රීති වලට සහ විශේෂ ආචාර ධර්ම පද්ධතියකට යටත්. යම් නියෝජිතයෙක් විනය විරෝධී විදිහට හැසිරුණොත් එයාව තනතුරෙන් අයින් කරන්න විනය කමිටුවට සහ විදුහල්පතිතුමාට පූර්ණ බලය තියෙනවා. ඉතින් මේ විග්‍රහය ඉවර කරන්න කලින් අපි හැමෝම පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කාරණාවක් තියෙනවා. පොඩි කාලේ ඉඳලම මේ වගේ විධිමත් නීතිගරුක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇතුලේ හැදෙන වැඩෙන මේ ළමයි අනාගතයේ දවසක මේ රට බාරගනිද්දී කොයිතරම් වගකීම් සහගත නායකයෝ පිරිසක් වෙලා ඉඳීවිද? මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන්නේ නිකන් කඩදාසි චක්‍රලේඛයක් නෙවෙයි. අපේ අනාගතයේ හදන සුපිරිම අඩිතාලමක් කියලා දැන් අපිට පැහැදිලි නේද? එහෙනම් අදත් අපේ විග්‍රහයට එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි.